විශාල ගොදුරක් බවට පත් කරා සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලින් යුතු. සමහර විට මේ සංවිධානාත්මක අපරාධ කල්ලි අපිට මේ මතු පිටින් තිබෙන රාජ්‍ය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කරගෙන තියෙනවා. කළු රාජ්‍යයක්. ඔවුන්ට අවියායුධ ලැබෙනවා නීත්‍යානුකූල හමුදාවන් විසින්. ඔවුන්ගේ කුඩු ප්‍රහාණය කරනවා. ඒ මැඩ පැවැත්වීම සඳහා ඉන්න පොලිසිය විසින්. ඔවුන්ට රැකවරණය දෙනවා. ඒ මැඩ පැවැත්වීම සඳහා ප්‍රතිපත්තිම එකඟතාවය ඇතින දේශපාලන අධිකාරිය විසින්. ඔවුන්ට නීති විරෝධී පාස්පෝර්ට් හදලා දෙනවා. නීති විරෝධී පාස්පෝර්ට් වැළැක්වීම සඳහා තිබෙන ඉමිග්‍රේෂන් එක විසින්. උන්ට මෝටර රථ ලියාපදිංචි කරලා දෙනවා. නීත්‍යානුකූල මෝටර රථ ලියාපදිංචි කිරීම සඳහා තිබෙන ආයතන විසින්. ඔවුන්ට නීතිය රැකවරණයත් එම ආයතන විසින් ලබා දී තිබෙනවා. එනිසා මේ මතු පිට තිබෙන රාජ්‍යයට සමාන යටිබිම්ගත රාජ්‍යයක් මේ සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත තිබෙනවා. එය තැන තැන වෙඩි තබා ගැනීම, මත්ද්‍රව්‍ය, බියගැන්වීම, ව්‍යාපාරිකයන්ට තර්ජනය කිරීම ආදී විශාල සමාජ අපරාධ වලින් ගහන වෙච්ච යටිපිම්ගත රාජ්‍යයක් තිබෙනවා. අපි ඔබට එකක් කියන්නම්. මේ යටිපිම්ගත රාජ්‍ය අපි සහතික වශයෙන් අවසන් කරනවා. එහෙම නැතුව සංවර්ධනයක් ස්ථාවරභාවය පිරිච්චි දරුවන්ගේ අනාගත රැකවරණය සහිත රාජ්‍යයක් නිර්මාණය කරන්න බෑ. දැනට අපි අත්අඩංගුවට අරන් ඉන්න පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය ජාලයේ 50%කට ආසන්න ප්‍රමාණයක් මෙහෙवला තිබෙනවා. අපේ සන්නද්ධ අපරාධ කල්ලීන් 75%කට ආසන්න ප්‍රමාණයක් එක සබත්තාවෙන් තිබෙනවා. අපේ රටේ දේශපාලන අධිකාරීන්ට විවිධ ආකාරයේ මුදල් පොම්ප කරලා තිබෙනවා. සමහර മന്ത്രിවරු මාසයේ බදු මුදල ගන්නවා වගේ ගෙදර ගිහලා සල්ලි අරන් තිනවා. සමහර മന്ത്രിවරු. සමහර ඇමතිවරු මාස්පතා ගෙදරට ගෙන්නගෙන තියෙනවා. එළිදරව් වෙලා තිබෙනවා. ඒ කියන්නේ මොකක්ද? මේ සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අපේ රටේ විශාල සමාජ ව්‍යසනයක් නිර්මාණය කරලා තිබෙනවා. අපි ඒක මැඩ පවත්වනවා. මේ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වෙන විශ්වාසය අභියෝගයක් අපේ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු එයාදාල නිලධාරීන් බාරගෙන තිබෙනවා. මම උන්ට බෙහෙවින්ම මේ වෙලාව විශ්වතුවන්ත වෙනවා. ඔවුන් මේ කාර්ය කරනවා කියන විශ්වාසයක් අපිට තිබෙනවා. අපි කලේ ඊළඟ අපි මේ දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබෙන අල්ලස් දූෂණය වංචාව රාජ්‍යක සංවර්ධනයට ඉතාමත් බාධාවක් සමාජ අස්ථාවර භාවයක් නිර්මාණය කරනවා. අපි ඔබට ඉතා පැහැදිලිව කියන්නම්. වර්තමාන දේශපාලන අධිකාරිය මහජනගේ මුදල් සතයක් හොරකම් කරන්නේ නැති නාස්ති කරන්නේ නැති දේශපාලන අධිකාරියක් නිර්මාණය කළා තිබෙනවා.